බලපන් එහා ගෙදර අම්ම කොච්චර ලස්සනට උයනවාද? රසට කෑම හදනවද? තොට විතරක් බෑ. ඵලයක්. ගිහලා රසාව කළ සල්ලි හොයපන්. මේක දවස් 30 කලේ බලපන් එහා ගෙදර අම්ම කොච්චර ලස්සනට උයනවාද? රසට කෑම හදනවද? තොට විතරක් බෑ. ඵලයක්. ගිහලා රසාව කළ සල්ලි හොයපන්. මේක බලද්දී සමහර විට ඔයාට hina යන්නේ නැති. හැබැයි ඔයාගේ දරුවට ඔයා හැමදාම කරන්නේ මේ දේ තමයි. දරුවගේ පැත්තෙන් බලනකම් අපිට තේරෙන්නේ නැහැ අපේ වචන දරුවන්ව කොච්චරනම් රිදවනවද කියලා. කවදාවත් තව කෙනෙක් එක්ක සසඳලා දරුවන්ගේ මානසිකත්වය වටන්න එපා. ඔයා දරුවට දෙන පීඩනය දරුවා ඔයාට දුන්නොත් ඒක ඔයාට දරා ගන්න පුළුවන්ද? චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.